මතක් කර කර මේ ඊපරද ඒක තමයි දැඟලුවේ මැසේජ් කවුද? එකෙන් පස්සේ. පන්දින මැසේජ් එකෙන් පස්සේ අර උගේ කොට. දැන් ගහන්නේ උඩට. දැන් මම මොකද්ද මතක් කරා කියන්නේ කවද්ද? ඒක මේ ඊපරද මතක් කරේ. දෙවන්ට එක යනවා කුරුණෑගල. තකින් විවාරීපොළ. වාරීපොළගේ ධම්මනි බා. ඒක තමයි වාරීපොළ වැඩ කරලා දෙවන්ට ඇදලා නවතිලා කිව්වා. ඔය එහෙම කිව්වද? ඒක කොහොමද කිව්වා? එයාට තමයි අමතක කරන්න බැරි වෙයි මං ඉතින්. ආදරේ උතුරාට නැති. ඕෆ්ලෝ යට වෙති ආදරේ. අයින්න පයින් ගන්න තම ශක්ෂයේද? තෝ මේ ඕෆ්ලෝ යනවා නම් ඒක පළකෝ ඒ ගෑනිත් එක්ක. බයිතර තවසමයි කරෙල්ල ඕනේ. නෑ මම පන් එල්ලුන්නේ නැහැ. ඔක දෙල්ලුන්නේ නැති. හරි ඉන්නකො අපි කතා කරලා විසඳගමු. නිදි හීරනවා බූරුව. කෝල් එකක් ගනින් බලන්න. කතා කරලා නම්බර නෑ උන්ගේ. ඔය තියෙන ෆෝන් මේ මැසෙන්ජර් නම්බර. ඒ තමුසරිද කොහොමද මම දන්නේ එහෙම එකක් තියෙනවා. මැසෙන්ජර් වලින් කතා කරන්න බැරිද? බබා. උදේගේ නම මොකද? ඔෂිකා සෙව්වන්දේ. ඔසිකෙන් ජපන් නමන්නේ බා. ඔෂිකා සෙව්වන්දේ කියලා ජපන් නම් තියෙනවද? ඒක උනේ කවලම් වෙච්ච කිසි දන්නේ ලංකාව ජපානේ. ඔෂිනිද ඔෂිනි සෙව්වන්ද මොකද්ද? ඔෂිනි. එහෙම එකක් මන් දන්නේ නැහැ. ඔකි කවුද? තමයි කිව්වේ නම. අකිනාවා. නෑ ඉමල්කා සෙව්වන්ද මොකද්ද කිව්වද? මම දන්නේ. ඒකේ නම මොකද්ද කියලා මං කොහොමද දන්නේ? තමුස් දන්නේ බෑ. කොහොමද දන්නේ මම නම් මතක නැහැ. පවුනේ වයින්ද. මොන කොච්චර ප්‍රේමයෙන් මත් වෙලාද මගේ. ඒ පස්සේ එන හිතුවකුත් නැහැ ඉතින් අනේ මන් දන්නේ. ඒක අතර ඒක මම අතරම පාඩු ඉන්න තිබ්බා. තාමනේ බූරුව බෙදකට පයින් ගන්නවා බලන්න. ඔව්. දෙකින් තෝ ඒක බඳගත්තා නම් ලොකු දෙයක් මට අපරාධෙ මේ. අයින් කරන්න ඕනේ. ඇයි? නෑ. කොට්ටරගෙන කොහෙද යන්නේ? ඔයා වීඩියෝ කරනවා අම්මා.